හායි මගේ යාළුවනේ. ඔන්න ඉතින් මමයි මගේ යාළුවයි අද කැම්පස් එකට යනවා හවස් වරුවේ. හවස් වරුවේ කියන්නේ මං හිතන්නේ මේ අපි යද්දි වෙලාව 3ට 3:00මාරට විතර මං හිතන්නේ. මොකද අපේ මේ මාසේ 19 වෙනිදාට කැම්පස් එකේ ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා සෙකන්ඩ් ඉයර් එකෙන්. සඳ දියවර කියලා. ඉතින් ඒකට ඕන කරන කලින් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරන්න තමයි අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා අද මේ යන්න හදන්නේ. තව යාළුවෝ එනවා කියලා කිව්වා. ඉතින් එයාලා එනකන් අපි දෙන්න මේ යන ගමන් තමයි ඉන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මෙන්න මෙතනින් යනකොට තමයි කුඹුර ළඟ තියෙනවා දැක්කේ. මේ ඔයාලා දකින්න නැති අපි zoom කරලා පෙන්නුවා. එතනදී මේ අපි දැක්කේ මුගටියක් ඉන්නවා වගේ. හැබැයි එතන තිබුණේ කොකාකෝලා බෝතලයක්. zoom කරලා බලද්දි එහෙම තමයි දැක්කේ. ඉතින් අවුවත් පොඩ්ඩක් තියෙනවා. ඉතින් යාළුවත් එක්ක අවු බලන්න නැතුව එම්ම කැම්පස් එකට ගියා. මේ තියෙන ඉතින් කැම්පස් එකේ වටපිටාව ගොඩක් අය දැකලත් ඇති, දන්නේ නැති අයට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ කැම්පස් එක. කොළඹ කැම්පස් එකේ මීඩියා ෆැකල්ටි එක තියෙන්නේ මෙතන තමයි. ඉතින් බලන්න පුළුවන්. ඉතින් අපේ අනිත් යාළුවෝ එනකන් මහන්සියලත් එක්ක අපි දෙන්න මෙතන අරුන්දතිය කියලා හෝල් එකක් තියෙනවා. ඉතින් එතන ඉස්සරහට වෙලා වතුර ටිකකුත් බීලා අපේ අනිත් අය එනකන් තමයි අපේ අනිත් අය එනවයි කියලා කිව්වට ටික දෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා අපිට කෝල් එකක් දුන්නා උඩට එන්න මේමයි කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආයේ මේ දිනේ තෙල් බැම්ම මෙතනින් අපි දෙන්න උඩට ගියා. අපේ එක යාළුවෙක් එතන ඉඳියා. ඉතින් එයාත් එක්කත් කතා කරගෙන උඩට ගියාට පස්සේ කිව්වා නෑ උඩ නෙමෙයි ඉස්සෙල්ලාම ෂූට් එක යන්නේ පහළට එන්න කියලා. ඉතින් අපි කට්ටියම පහළට එද්දි කිව්වා ලයිටින් අවුල් නිසා වැඩේ පටන් ගන්න වෙන්නේ 6:00මාර පහුවෙලා කියලා. ඉතින් කරන්න දෙයක් නෑනේ. ආය ඇවිල්ලා ආය කැම්පස් එකට යන්න වෙලාවකුත් නෑ. අපි හැමෝම ගියා වලට ගිහිල්ලා අපිත් එක්ක හිටපු සෙට් එකේ ලස්සන සින්දු කියන්න පුළුවන් ආයෙදියා. ඉතින් මේ පොඩි වීඩියෝ ටිකක් තියෙනවා බලන්න. මේ ලස්සන සින්දු කියන දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. මට සින්දු කියන්න බෑ. අපේ අනිත් අය සින්දු කියනවා. අහලා ඉන්නකෝ. ඔන්න දැක්කනේ අපේ යට ලස්සන සින්දු කියන්න පුළුවන්. ඉතින් ඔන්න ওই ටිකත් අරගෙන අපි ගියා අරුන්දතියට. ඉස්සලම ෂූටින් කරන්න පටන් ගත්ත තැන තමයි අපි එතනට ගියේ. එතනට යද්දි මං හිතන්නේ ෆස්ට් ඉයර් ළමයිගේ මේ ලයිටින් ලෙක්චර් එකක් වෙන්න ඕන මං හිතන්නේ හෝල් එකේ තිබුණේ. ඉතින් ඒකටත් අපි කරදර කරන්නේ නැතුව අපි අපේ වැඩ ටික පටන් ගත්තා. ෂොට් දෙක තුනක් එක එක ලොකේෂන් වලට අපිට ගන්න තිබුණා. මුලින්ම අපි ගත්තේ ඉතින් අරුන්දතිය කියලා හෝල් එකක් තියෙනවා. එතන ගත්තා. ඊට පස්සේ පරණ ආර්ට් ගැලරි එක ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මාසේ 19 වෙනිදා ඒ කියන්නේ සෙකන්ඩ් එකෙන් කරන සඳ දියවරට ඕන කරන ට්‍රේල් එක අපි කට්ටිය එකතු වෙලා හැදුවේ. ඉතින් මේ වගේ වීඩියෝස් කැම්පස් එකේ වීඩියෝස් වගේම එක එක අපි කරන පිස්සු වැඩ බලන්න ඔයාලා කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. කැමති නම් like එකක් දාන්න, share කරන්න, comment එකක් දාන්න. ඉතින් ආයෙත් දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්. bye bye.